සුබෝදෑසනක් ජීවිතනාටම මම පුත්තලන්ත ශ්‍රී ජීවිතාරස් සංගමයේ ප්‍රධාන මුඛපරිචිත වැඩ කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා ජීවිතාරස් සංගමයේ ජීවිතාරස්ක හා පිහිනුම් සම්බන්ධ උපදේශකවරයෙක්. ඒ වගේම කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ පිහිනුම් සම්බන්ධ ප්‍රධාන මුඛපරිචිත වැඩ කරනවා. මම අද මේ වීඩියෝ කරන්නේ ඉදිරියට පැවැත්වෙන අපේ ශ්‍රී ලංකාවේ විශේෂ උත්සවයක් වෙන පොසොන් උත්සවයට සහභාගී වෙන ජනතාව වෙනුවෙනි. ඒ ජනතාව ගොඩක් වෙලාවට පොසොන් උත්සවයට අනුරාධපුර මිහින්තලය වැනි ස්ථාන වලට තමයි යන්නේ. ඒ හින්දා ඒ යන විට ගංගා ඇලදොල සහ වැව් වල නානවා ස්නානය කරන නිසා ගොඩක් අනුතුරු වෙනවා පොසොන් දවස් දෙක තුනේම. ඒ සඳහා මේ වීඩියෝ එක කරන්නේ අනුතුරු වළක්වා ගැනීම සඳහා තමයි මේ වීඩියෝ එක කරන්නේ. අපි පුත්තලන් දිස්ත්‍රික්කයේ ජීවිතාරස් සංගමයේ වෙනුම විදියට තවත් ජීවිතාරස් සංගම රැසක් සමග එකතු වෙලා අනුරාධපුරයට එනවා. ඔබගේ ආරක්ෂාව සඳහා ඔබ සියලු දෙනාගේම ඉල්ලා සිටින්න තියෙන්නේ ඔබ ස්ථානය කරන අවස්ථාවලදී ඒ පිළිවෙත් අනුගමනය කරලා ශ්‍රී ලංකා ජීවිතාරස්කේ සහ ශ්‍රී ලංකා පොලිස් ජීවිතාරස් සංගමය, ශ්‍රී ලංකා නේවි ජීවිතාරස් සංගමය, ඒ වගේ රාජකාරී නිරත වෙන ජීවිතාරස් සංගම තියෙන තැන් වලින් වතුරට බැහැලා ඔබ විනෝද වෙලා ඔබගේ ජීවිතය සහ අන් අයගේ ජීවිතය බේරාගෙන පොසොන් දවස සතුටින් ගත කරලා ඔබ අනුරාධපුරයේ සහ මිහින්තලයේ මේ ප්‍රදේශවලින් සීලම් ප්‍රදේශවලින් සතුටින් පිටත් යන ලෙස ඔබ සියලුගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබ ස්ථානය කරනවා නම් මේ රතු පාට සහ කහ පාට කොඩි තියෙන තැන්වල ස්ථානය කරන්න. මේ කොඩියෙන් කියන්නේ ඒ ස්ථානයේදී ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ සහ වෙනත් ජීවිතාරක්ෂක සංඝ සේවයේ නිරත වෙන ස්ථාන කියලා. මේ ස්ථානවලදී අනිවාර්යෙන් ඔබගේ ආරක්ෂාව ඒ සංගම විසින් සුරක්ෂිත කරලා තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් ඔබ ස්ථානයට පාවිච්චි කරද්දී කහ පාට සහ රතු පාට කොඩි තියෙන තැන් භාවිතා කරන්න. ඒ වගේම ජීවිතාරක්ෂකව රැඳී සිටින ස්ථානයක් භාවිතා කරන කාර්මික ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබ රතු පාට කොඩියක් දැක්කොත් කිසිම විටද එම ස්ථානයේ දිය පෑගීමටවත් සුදුසු නැති ස්ථානයක් ලෙස අපි හඳුන්වලා දීලා තියෙනවා. ඒ හින්දා රතු පාට කොඩියක් දැක්කොත් එතන දිය පෑගීමට එතන දියට බහින්න කිසි විට උත්සාහ කරන්න එපා. ඔබට සහ ඔබගේ ගමන එකතු වෙන සහෝදරයන්ට නෑදෑයන්ට අනුතරක් විය හැකි. ඒ හින්දා හැම වෙලේම පුවරු අනුරාධපුරේ ගහලා තියෙනවා දියට බැසීම තහනම් දිය නෑමට හොඳයි. ඒ වගේ පුවරු තියෙනවා. ඒ හින්දා ඔබ අනිවාර්යෙන් මේ ගැන දැනුවත් වෙලා ඉන්න. අනිවාර්යෙන් අනිනව දැනුවත් කරන්න. ඔබගේ සියලු දෙනාටම සුබ පොසොන් උත්සවයක් කියලා ප්‍රාර්ථනා කරනවා.